අයිබෝන් දරුවනි අද මම ඔබලට පැහැදිලි කරන්නට යන්නේ 2017 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස සහ 4 වෙනි කොටස. මේ 3 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 3 වෙනි කොටසේ ප්‍රශ්නේ තියෙන්නේ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයේ වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ. විදේශ විනිමය ඉපයීමේ සහ සේවා නියුක්තියට සංචාරක කර්මාන්තයේ මෑත කාලීන දායකත්වය පෙන්වා එහිදී එම කර්මාන්තයේ වර්තමානයේ මුහුණ දෙන අභියෝග සාකච්ඡා කරන්න. මේක තමයි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට අපිට කාරණා වශයෙන් ලියන්න පුළුවන්. මොකද ඒකේ ලකුණු දීලා තියෙනවා ලකුණු 5ක්. දැන් අපිට කියන්න පුළුවන් මේ විදේශ විනිමය ඉපයීම ගත්තොත්. විදේශ විනිමය ඉපයීම ගත්තොත් මුදල් අපිට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2015 දී ලැබිලා තියෙනවා 4,5492ක් විතර. ඊළඟ කාරණේ තමයි 2016 දී ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා රුපියල් මිලියන 5,12,294ක්. 5,12,294ක්. මේක ඇමරිකානු ඩොලර් වලින් කියනවා නම් මිලියන 2015 දී 2,981කුත් 2016 දී ඇමරිකන් ඩොලර් මිලියන 3,518ක් ලැබිලා තියෙනවා. දැන් විකල්ප පිළිතුරක් වශයෙන් අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මුළු විදේශ විනිමය ඉපයීම සඳහා සංචාරක කර්මාන්තයේ දායකත්වය 2015 දී 12.4ක් වෙලා තියෙනවා. 2016 දී එය 14.2ක් වෙලා තියෙනවා. විදේශ පේෂණ හා රෙදිපිලි හා ඇඟලුම් වලට පසුව තුන්වෙනි තැනට පත්ව තියෙන්නේ සංචාරක කර්මාන්තය කියලා අපිට විකල්ප පිළිතුරක් ලියන්න පුළුවන්. එක ලකුණක් ලබා ගන්න පුළුවන්. ඉතින් සේවා නියුක්ති දායකත්වයටත් අපිට කියන්න පුළුවන් සේවා නියුක්ති දායකත්වයේ ඍජු සේවා නියුක්ති දායකත්වයේ 2014 2015 2016 වගේ 2017 ප්‍රශ්න පත්‍රය යන්න. එතකොට 2014 1,29,790ක් ඍජු සේවා නියුක්තිය තිබුණා. 2015 1,35,930ක් සහ 2016 1,46,146,115ක්. ඒ විදිහට අපි අවුරුදු 3ක වාගේ 2014 2015 2016 වාගේ අපිට ලියන්න පුළුවන්. ඒ කාලේ කොහමද සේවා නියුක්තිය කියලා. ඉතින් ඕක විකල්ප පිළිතුරකුත් ලියන්න පුළුවන්. මේ විකල්ප පිළිතුරයි දෙකක් ලියන්න අවශ්‍ය නැහැ. එක පිළිතුරක් ලියන්න. විකල්ප පිළිතුරක් වශයෙන් ලියන්න පුළුවන් සංචාරක කර්මාන්තය බිහි කළ ඍජු සහ වක්‍ර සේවා නියුක්තිය 2015 දී 3,19,486ක් විතර. 2016 දී 3,35,659ක් විතර. එතකොට මෙන්න මේ විදිහට අපිට මේක ලියන්න පුළුවන්. දැන් අපි බලමු සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකාවේ තියෙන අභියෝග මොනවද කියන එක. අපි මේ අභියෝග ජය ගන්නට ඕන. ඒ අභියෝග ජය ගැනීමේදී කොහොමද ජයගත යුතු අභියෝග කියන එක පිළිබඳව කතා කරනකොට එකක් අපිට ලියන්න පුළුවන්. අපි දන්නවා ශ්‍රී ලංකාවේ සංචාරකයන්ගේ අපේක්ෂිත වර්ධනයට සමගාමීව හෝටල් කාමර ප්‍රමාණවත්ව නැහැ. අපේක්ෂිත විශාල සංචාරක ප්‍රමාණයකට පහසුකම් සැලසීම සඳහා හෝටල් කාමර කියවෙනකොට තිබුණේ 40,000ක්
50,000ක් අතර ප්‍රමාණයක්. එතකොට ඒ වෙනකොට 40,000ක් 50,000ක් විතර අවශ්‍ය වෙනවා කියලා ඇත්තමේන්තු කරලා තියෙනවා. හැබැයි 2016 අවසානයේදී සංචාරක හෝටල් සහ අතිරේක ආයතන යන දෙයන්සේම පැවතියේ හෝටල් කාමර 34,000ක් විතර. මේක ප්‍රමාණවත් නැහැ. කාමර තිබුණේ 34,000ක් විතර. ඒ වගේම පුහුණු සේවකීන්ගේ අවශ්‍යතාවය සහ ශ්‍රම සංක්‍රමණය. සංචාරක කර්මාන්තයේ නියැලුණු ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් විශාල පිරිසක් ඉහළ වැටුපක් වෙනුවෙන් විදේශීය රටවල සේවයේ යෙදී සිටිනවා. සංචාරක කර්මාන්තයේ ඉහළ යන පුහුණු ශ්‍රමය අවශ්‍යතාවය සපුරා ගන්නට අපිට ඇත්තෙම බෑ. ප්‍රමාණවත්ව සපුරා ගන්නට බෑ. ඒ සඳහා රජයට ඒ වැඩපිළිවෙල ටිකක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ මේ සඳහා දායක කර ගැනීම වඩා වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි ලෝකේ ප්‍රසිද්ධ හෝටල් දාම ගත්තාම ශ්‍රී ලංකාව වෙත දක්වා ඇති අවධානය ප්‍රමාණවත් නැහැ. බොහෝ ප්‍රමුඛ පෙළේ හෝටල් දාම ඔවුන්ගේ හෝටල් ව්‍යාපාර ශ්‍රී ලංකාවෙන් තවමත් ප්‍රමාණවත් පරිදි ව්‍යාප්ත වෙලා නැහැ. පොප් සංගරාව නම් කර තියෙන ආකාරයට ලොව හොඳම අන්තර්ජාතික සුඛෝපභෝගී හෝටල් දාම සන්නාම අතුරින් ශ්‍රී ලංකාව දක්නට ඇත්තේ හෝටල් දාම 3ක් විතර. එතකොට ඒක ප්‍රමාණවත් වෙන්නේ 10න් 3ක්නේ. ඒකත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ තියෙන අපිට සංචාරක කර්මාන්තයේ තියෙන අභියෝග. ඊළඟ තමයි නොවිධිමත් අංශයේ අන්තර්ග්‍රහණය කිරීම. මේ සංචාරක කර්මාන්තයේට විධිමත් අංශයක් අවශ්‍යයි. නමුත් නොවිධිමත් අංශයක් අන්තර්ග්‍රහණය කිරීමක් කරනවා. සංචාරක කර්මාන්තයේ විධිමත් අංශය හොඳින් නියාමනය වී තිබුණත් කර්මාන්තයේ සැලකිය යුතු අවිධිමත් අංශයක් දැනට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ නිසා විධිමත් අංශය වෙත එම කොටසද අන්තර්ග්‍රහණය කර ගැනීම අවශ්‍ය වෙනවා. දැන් නොවිධිමත් අංශය තුල සංචාරක කර්මාන්තයේ ආරක්ෂාව සහ ආචාර ධර්ම වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම කරන්ට අපෝසත් වීම අපේ රටේ යහපත් ප්‍රතිරූපය බිඳ වැටීමට හේතු වෙනවා. ඒකත් අපිට ජයගත යුතු අභියෝගයක්. සංචාරක කර්මාන්ත. ඊළඟ කාරණේ තමයි විශාල විභවතාවයක් තියෙන චීනයෙන් පැමිණෙන සංචාරකීන්ගේ වර්ධනයේට සරිලනසේ පහසුකම් සැපීමට ඇති හැකියාව. එතකොට චීන සංචාරකීන් එනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් අපි සපුරාලා දෙන්නට ඕන. ඉදී අපි දැනගන්නට උන චීන භාෂාවෙන් විකාශනය වන රූපවාහිනී, ඒ වගේම ගුවන්විදුලි නාලිකා, චීන භාෂාව කතා කරන සංචාරක මඟ පෙන්වන්න, මෙන්න මේ වාගේ අය අපිට අවශ්‍ය වෙනවා. මේවා ජය ගැනීම අභියෝගයක් වෙනවා. ඊළඟ කාරණය තමයි නැවතී සිටින රාත්‍රී සංඛ්‍යාව ලෙස ගණනය කරන සංචාරකයෙකුගේ නැවතී සිටින සාමාන්‍ය කාල සීමාව වසර ගණනාවක් පුරා එක ලෙසම තියෙනවා.
දැන් දෛනික සංචාරක වියදම පසුගිය වසර කිහිපයට පුරා වර්ධනය වෙලා තිබුණත් ප්‍රධාන වශයෙන්ම සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ පවතින ක්‍රියාකාරකම් අඩුවීම නිසා සංචාරකීන් නැවතීමේ සිටින සාමාන්‍ය කාල සීමාව සංචාරක රාත්‍රී 10ක් විතර. සංචාරක රාත්‍රී 10ක් විතර තමයි මේගොල්ලන්. ඒක ඉතින් අපිට ටිකක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒගොල්ලන් මේ දීර්ඝ කාලයක් අපි ගණනය කරලා බැලුවොත් එහෙම සංචාරකීන් නැවතී සිටින කාල සීමාව සංචාරක රාත්‍රී 10යි. එතකොට මේක දීර්ඝ කාලයක් නොවෙනස්ව තියෙන්නේ. මේ නිසා ලංකාවේ පවතින සංචාරක ආකර්ෂණයන් සංචාරක රාත්‍රී සංඛ්‍යාව අවම වශයෙන් සති දෙකක් ලෙස ඉලක්ක කිරීම සඳහා අරමුණු කර ගන්නට ඕන. ඒ වගේම සංචාරක කර්මාන්තයේ පසුගාමී අංශ කෙරෙහි වඩාත් අවධානය යොමු කරන්නට ඕන. ඒක වැදගත් වෙනවා. ඊළඟට තව කාරණයක් තමයි නව නිර්මාණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාවය. අපි දන්නවා තොරතුරු ලබා ගැනීම සඳහා පමණක් නෙවෙයි ඔය බස් රථ, දුම්රිය, කුලී රථ සහ හෝටල් වෙන් කිරීම, ජම්ගම දුරකථන සම්බන්ධතා, Wi-Fi සම්බන්ධතා, සංචාරක සැලසුම් ආදී පුළුල් පරාසයක පැතිරෙන පරිදි මේ සම්බන්ධතා ගොඩනැගෙන්නට ඕන. ඒ වගේම ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වෙන්නට ඕන. ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයේ තවදුරටත් වැඩි කිරීම අවශ්‍ය වෙනවා. ඒකත් සංචාරකින් ආපුවාම ඒගොල්ලන් ගමන් කරනකොට ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ. නවතන් පහසුකම් තියෙන්නට ඕනේ. එතකොට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනට යමක් තොරතුරක් දැනගන්නට ඒ මඟ පෙන්වන්නන් ගයිඩ්ස්ලා දැනගන්නට ඕන. එහෙම නැත්නම් ඒගොල්ලන් ආයේ එන්නට කැම අපි බොරු කිව්වොත් එන්නේ නැහැ. එතකොට මේ මඟ පෙන්වන්නන්ට පුළුවන් වෙන්න ඕන රුවන්වැලි සෑය, සීගිරිය මේවා හදපු ගොඩනගපු රජවරු පිළිබඳව ඒවැයි අයිතිවාසික වටිනාකම් පිළිබඳව පවතින සහ සම්බන්ධතාවයේ පිළිබඳව පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරන්න දැන් නැත්නම් ඒගොල්ලන් මේක මේ පසු කාලින ඒ අයට හම්බ වෙන මේගොල්ලන් කරන්නේ බොරු තොරතුරු දෙන්නේ කියලා. ඒක ඉතාල වැදගත් වෙනවා. අනිත් එක තමයි සංචාරක ශාස්ත්‍රයේ සම්බන්ධ රාජ්‍ය ආයතන පෞද්ගලිකාංශයේද ඇතුළු සංචාරක කර්මාන්තයේ නියැලෙන පාර්ශවකරුවන් අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමින් රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. ඒ මගින් වඩා සම්බන්ධතාවයක් ඇති කරලා ඉහළ මට්ටමේ ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීමට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඕනෑම කරුණු තුනක් ලිව්වොත් ලකුණු තුනක් හම්බ වෙනවා. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඉතින් අපිට මේවා ගොඩනගා ගන්න පුළුවන් තියෙන අභියෝග තමයි විශේෂයෙන්ම සංචාරකීන් අපේක්ෂා කරන්නේ හොටල් කාමර ප්‍රමාණවත් සකස් වෙන්නට ඕන. පුහුණු සේවකීන් අවශ්‍යතාවය සහ සංක්‍රමණය අවශ්‍ය වෙන්නට ඕන. ඒ වගේම ලෝකයේ අර ප්‍රසිද්ධ හෝටල් 10 තුල අපි මේ මට්ටමට ඒමට අවශ්‍ය වෙනවා. නොවිදමත් අංශය අන්තර්ග්‍රහණය කිරීම. ඒ වගේම සංචාරකීන්ගේ වර්ධනයේට හොඳ යටිතල පහසුකම් ලබා දෙන්නට නැවතී සිටින රාත්‍රී කාලේ සංචාරක රාත්‍රී කාලේ දැනට රාත්‍රී 10ක් විතර ඒක අපි 14ක්වත් කරගන්නට උත්සාහයි. 10 35 නෙවෙයි එකිනෙකට ටික ටික වැඩි කරගන්නට අවශ්‍ය වෙනවා. නව නිර්මාණාත්මක ප්‍රවේශන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරක ශාස්ත්‍රයේ සම්බන්ධ රාජ්‍ය ආයතන පෞද්ගලිකාංශ ඇතුළුව මේ ඔක්කොම මේ පාර්ශවකරුවන්ගේ අධීක්ෂණය ඉතා වැදගත් වෙනවා. මේවා අපි ලිව්වොත් ඔය ඔක්කොම කරුණු ලියන්න ඕනේ. කරුණු 4ක් ලිව්වාම ප්‍රමාණවත්ව හම්බ වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. 4වෙනි කාරණේ. 4වෙනි එක තමයි
හතරවෙනි එක විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් ප්‍රශ්නේ තමයි අහන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිඳු ජනගහනයේ අඩක්ම සුළු පරිමාණ ගොවියෝ වෙති. අඩු ඵලදායීතාවයේ සහ අඩු ආදායම් සඳහා හේතු වන දේශීය කර්මාන්තයේ ප්‍රධාන ගැටලු හඳුන්වනවා. එතකොට අපිට මේක කාලයක් තිස්සේ එනවා අපේ ලංකාවේ තියෙන ප්‍රශ්න අඩු ආදායම් ලබන ගොවීන්ට ඒ වගේම ග්‍රාමීය දිළිඳු ජනගහනයෙන් අඩක්ම අපි දන්නවා සුළු පරිමාණයේ ගොවීන් ඉන්නේ. ඔවුන් අඩු ඵලදාව ලබන්නේ අඩු ආදායම් සඳහා හේතු වන දේශීය කර්මාන්තයේ තියෙන ගැටලු මොනවාද කියන එක දැන් සත වර්ෂ ගණනාවක් දශක ගණනාවක්ම තියෙන ප්‍රශ්නයක්. එකක් තමයි ජල සැපයීම ප්‍රමාණවත් නොවීම. ජල කළමනාකරණයේ දුර්වලතා තියෙනවා. එළ මාර්ග, වැව්, ඔය ඇනිකට් වගේ වාරි මාර්ග පහසුකම් වල විවිධ ප්‍රශ්න තියෙනවා, දුර්වලතා තියෙනවා. ඒවා යම් මට්ටමකට ජල කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි අඩු වශයෙන් අපිට කියනකොට මේ කාරණා ස්වභාවික හේතු වශයෙන් දැඩි නියම් කාලය තියෙනවා. ඒ නිසා ජල ගැලීම් තියෙනවා. ලවණ ජලය ගලා එලා ඒ ආගේ කාරණා නිසා අර කෘෂිකාර්මික භෝගවල ඵලදාව පහළ වැටෙනවා. ඒවට පිළියම් යොදන්නට ඕන. ඊළඟ කාරණේ තමයි පාංශු කාදනයේ වාගේ හේතු නිසා අර පහේ අපිට තියෙන ඔය පස්වල තියෙන සස්්‍රිකත්වය අඩු වෙනවා. පස්වල තියෙන සස්්‍රිකත්වයේ පහළ යනකොට ආදායම අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවනේ. නිෂ්පාදනය අඩු වෙනකොට ආදායම අඩු වෙනවා. ඒ වගේම තව කාරණයක් තමයි මේ වරින් වර හඳුන්වා දෙන ලැබූ විවිධ සංවර්ධන ව්‍යාපෘති අකාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීම. ඒ සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දුන්නට ඒවා අකාර්යක්ෂම ලෙස තමයි ක්‍රියාවට නංවලා තියෙන්නේ. දැන් උදාහරණයක් අපි ගමුකෝ. අපි දන්න 2007 වර්ෂයේ හඳුන්වා දුන්නා ජාතික කුෂිකාර්මික ප්‍රතිපත්ති. ඔය අමා වගා සංග්‍රාමය, ගොවි සෙවන, තව තිබුණ ඔය අපි වවමු රට නගමු. මේවා නම් ලස්සනයි. ව්‍යාපෘතියේ නම ලස්සන වුණාට ඒකට ගැළපෙන ආකාරයට, ඒ අරමුණ ගැළපෙන ආකාරයට කරන ක්‍රියාවලිය ප්‍රායෝගිකව වඩා ගැළපීමක් තියෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි මේ තාක්ෂණ භාවිතයේ පසුගාමීත්වයක් තියෙනවා. අපේ රටේ විද්‍යාත්මක ගොවිතැන් ක්‍රමානුගමනය කරන්නේ නැහැ. ඒ වගේම ඉහළ ඵලදාව ලබා දෙන බීජ හිකකම, ඒ මිල ගණන් වැඩි, සම්ප්‍රදායික ක්‍රම මත දැඩිව රඳා පවතිනවා. ඒ නිසා මිනිස්සු තාක්ෂණික උපක්‍රම යොදා ගැනීමේදී ක්‍රම ශිල්ප භාවිතා කිරීම පසුගාමීත්වයක් ඇති වෙනවා. ඊළඟ තව එකක් තමයි ආදායම ලබා ගන්න මිනිස්සු මේවා අලෙවි කරගන්න එපා. තමන්ගේ නිමවුම ඒ අලෙවි කරන ආකාරයේ අය ආශ්‍රිත ගැටලු තියෙනවා. ඔය වී අලෙවි මණ්ඩලයේ වැනි ආයතන ඔස්සේ ක්‍රියාත්මක වන රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයන් තුළ තියෙන කාර්යක්ෂමතාවයේ අලෙවියේ තියෙන ගැටලුවක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟ පොහොර සහනාධාරයේ වෙනුවට මුල්‍ය ආධාර ලබා දීම. මුදල් දුන්නාම ඉතින් ගෘහ මූලිකයාගේ චර්යා රටාව අනුව තමයි අර කුඹුරට පොහොර යොදන්නේ. මුදල්නේ තියෙන 5000ක් දුන්නාම 5000ක් එයාගේ පරිභෝජනයේට ඔය පීඩියක් සිගරට් එකක් බොන්න, මත්පැන් ටිකක් බොන්න යොදා ගන්න පුළුවන්. පොහොර අඩු වෙන්න පුළුවන්. ඒක භෝග අඩු වෙන්නට පුළුවන්. භෝග අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ආදායම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම පශ්චාත් අස්වනු හානි තියෙනවා.
අස්වැන්න ගත්තාම තියෙන ගැටලුවක් ඒක. ව්‍යාප්ති සේවා ඊටාම දුර්වල මට්ටමේ තියෙන්නේ ලංකාවේ. ඒ වගේම ග්‍රාමීය මට්ටමින් කුෂිකර්මයේ පදනම් කරගත් කර්මාන්ත ප්‍රමාණවත්ව බිහි නොවීම. ඒ වගේම වන සතුන් නිසා සිදුවන වගාහන්නේ ඔය අලි ඉන්නවා, මොනරෝ ඉන්නවා, රිලව් ඉන්නවා, වඳුරෝ ඉන්නවා, ඔය ආදි වශයෙන් ඒවට ක්‍රමෝපායන් තියෙන්නට ඕන. ඒ ක්‍රමෝපායන් නැත්තම් ඒ අස්වැන්න විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා උන්ට ගැටලුව තියෙනවා. ඒ වගේම ඔය තවත් ඔය අනාර්ථික බිම් වගා කටයුතු වලට යොදා ගන්නවා. ඒකත් විශේෂයෙන්ම ගැටලුවක් බවට පත් වෙන. ඉතින් අපි මේ කිව්ව කාරණා මං හිතන්නේ 11-12ක් විතර කිව්වා කාරණා. මේන් අපිට කරුණු 5ක් ලියා ගන්න පුළුවන්. ඒ 5 ලිව්වම ලකුණු 5ක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා එන දරුවනේ ඊටාම වැදගත් වෙන දෙයක් තමයි මම අද සාකච්ඡා කරේ ඔය 2017 ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි ප්‍රශ්නේ කොටස් 4ක් තියෙනවා. 3 වෙනි කොටස සහ 4 වෙනි කොටස සංචාරකීන් පැමිණීම පිළිබඳව අපිට තියෙන ආර්ථිකමය වාසිය සහ ඒවට තියෙන අභියෝග පිළිබඳව කතා කරා. ඒ වගේම අපි කතා කරා අපේ රටේ විශේෂයෙන්ම කුෂිකර්මාන්තයේ යෙදෙන ග්‍රාමීය දිළිඳු ජනගහනයේ සුළු පරිමාණයේ ගොවීන්ට අඩු පළදාවක් සහ අඩු ආදායමක් ලැබෙන්න තියෙන ප්‍රධාන දේශීය කුෂිකර්මාන්තයේ ගැටලු මොනවද කියන එකයි අපි සාකච්ඡා කරේ. නම් ওই ටික මතක තියාගන්න. ගැටලු ප්‍රායෝගික වශයෙන් මතකයට ගන්න. මේවා වර්තමානයේ රූපවාහිනී, ගුවන් විදුලියෙන්, ඒ වගේම මුද්‍රිත මාධ්‍ය ඔය පත්තරවල එහෙම නිතර මේ ලිපි යනවා. ඒවත් බලන්න. එතකොට ප්‍රායෝගික දැනුම වැඩිපුර ලබාගෙන ඔබලාට මතක ශක්තිය ඇති කරගෙන දැනුම වැඩි කරගෙන මේ ඔය 9-10 ප්‍රශ්නයට එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ලියන්න පුළුවන් හැම කෙනෙකුටම. එමනම් ආයිබෝවන් කියා මම නතර වෙනවා අද දින.